Hello guys, ඉතින් කොහමද? අදත් ලස්සන දවසක්. ඉතින් මං අදත් යන්නේ ලස්සන පාක් එකකට. guys මේ අපේ ගෙවල් ගාව තියෙන සෑහෙන පාක්ස්. ඉතින් දැන්ට මම පාක් දෙකකට ඔයගොල්ලෝ එක්කන් ගිහලා තිනවා. මේ යන්නේ තුන්වෙනි පාක් එක. ඒකත් මහා ලස්සන ප්ලේස් එකක්. ඉතින් අපි ගිහලා බලමු. තමයි guys පාක් එක මේ තියෙන්නේ රේල්වේ ස්ටේෂන්. අපි පැත්තට ගිහලා බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක. ග්‍රාමීය රේල්වේ ස්ටේෂන් එකක්. තරි හැරම් වැඩ නැගිලා. තමයි guys ටිකට් ගන්න මෙහි අපි ATM කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි මෙතන තියෙනවා. තිබ්බට පස්සේ තමයි මේ ටිකට් ගත්ත වගේ තමයි. එතකොට අපෙන් කාඩ් එකෙන් කැපෙන සල්ලි. එහෙනම් guys යන් ඉස්සරහට. තමයි අපේ පාක් එක. මේකත් විශාල පාක් එකක්. ගයිස් ඉතින් මෙහෙට මාස දෙකකින් මාස 3කට ආසන්න කාලයකින් වැස්සේ නැහැ. ඉතින් පොඩි පොඩි අතු ගංගා ඔක්කොම හිඳිලා තියෙන්නේ. පේනවනේ ගස් කොළන් වල පහට. සාමාන්‍යයෙන් සමයකේ මේ සමයක තියෙන සමයකේ දැන් මැද හරියත් පාස් කරලා තියෙන දැන් අවසාන ළඟයි. නමුත් මේ ඇස්සේ නෑ මේ දවස්වල බලමු මේ පාර මං ගිහිල්ලා නෑ. ඔෆ් කරමු නැත්තම් බැටරිය බහිනවනේ. ගයිස් මේ තියෙන්නේ චූටි මන් දන්නේ මොකක්ද කියන්නේ මේකට. පොඩි ඔයක් වගේ එකක්. කතේදී හිඳිලා තියෙන්නේ මේ දවස්වල. වතුර නෑ සාමාන්‍යයෙන් වතුර තිබ්බා මේකේ මේ දවස් සාමාන්‍ය දවස්වල. මං හිතන්නේ මේ අර එල්විනෝ තත්ත්වය නිසා වෙන්නේ නැති වතුරක් නෑ. ඔන්න පොඩ්ඩක් යම් බලන්න. ඉස්සරහට. Right. ඉන්නේ guys පාක් එක තමයි හොඳේ. විශාල පාක් එකක්. මම අර කිව්වනේ මේක තියෙන්නේ හොස්පිටල් එකට මාජින් නේ කියලා මෙතන හොස්පිටල් එක. මේ තියෙන්නේ හොස්පිටල් එක. තමයි තියෙන්නේ. තියෙන්නේ හොස්පිටල් භූමිය. යම් පාක් එකේ වම් පැත්තට එන්නේ. ලයිස් ලස්සන පාක් ඉතින් ඇතර මේවා. මේ බල්ලෙක් නැති කෙල්ලෙක් නෑ. කෙල්ලෙක් ඉන්නවා අනිවාර්යෙන් බල්ලෙක් ඉන්නවා. කොල්ලෙක් නැත්නම් බල්ලෙක් ඉන්නවා. දැන් මේ ස්ටයිල් එක. මේ guys මේ මිනිස්සුන්ට ආදරේ නැහැ හැබැයි බල්ලන්ට මාර ආදරේ.
මේකත් මරු පාලමක්. මේ ඔක්කොම ඉතින් පාක් එක තමයි. විශාල පාක් එකක්. ඉතින් ඔක්කොම අන්තර්ගත වෙලා තියෙන වොලිබෝල් කෝට් තියෙනවා, ටෙනිස් කෝට් තියෙනවා, ක්‍රිකට් ගහන්න වෙනම තියෙනවා. මෙන්න මේක තමයි ලස්සනම තැන මෙතන. මම ලස්සනම පාලම මම දැකලා තියෙන මේ ග්‍රවුන්ඩ් එකේ, පාක් එකේ තියෙන්නේ ගයිස් රණ ඉවෙන්ට්ස් කරන ප්ලේස් එක. කොහොමද ගයිස් මේ පාලම පට්ට ලස්සනයි ඈ. ගොඩයන් පොස් කරමු. So no worries. Thank you. පදින්න එපා කියලා තියෙන බයිසිකල්. මරු මේක සර්පිලාකාර පාලම පට්ටයි ඉතින් ඈ. නැගලා යන්න. අන්න ගයිස් බඩු වෙනවා. ආද ට්‍රේන් එක. අපි ඔතන තමයි ඉස්සෙල්ලා ගියේ. යන් එහා පැත්තට ආයි. තියෙන ගයිස් පොඩි ළමයින්ගේ පාක් එක. මේ පොඩි ළමයින්ගේ පාක් එක. ඉතින් මේ තමයි ගයිස් අද දවසේ වීඩියෝ. දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ. එහෙනම් ගයිස් අපි ගයිස් ඊට කලින් මම මේක පෙන්නන්න. මේකත් මරු ප්ලේස් එකක්. අපිට පුවන් සන්නේ වලමු ගිහිල්ලා පොඩ්ඩක්. වලමු පොඩ්ඩක් අපිත් ගිහිල්ලා. ඉලෙක්ට්‍රික් ස්කූටි බැරිද දන්නේ. Okay guys, එක ඉලෙක්ට්‍රික් ස්කූටියෙන් කරන එක ඉච්ච හරි නෑ. පොඩි ළමයිත් ඉන්නවනේ. මේ තියෙන්නේ ටෙනිස් කෝට් එකක්. ඉතින් guys සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන ක්‍රීඩා කරන්න හැමතැන අවශ්‍ය ෆැසිලිටිස් ඔක්කොම මේ පාක් වල තියෙනවා. ඒක තමයි ඉතින් මේ එංගලන්තේ පාක්ස් වල වෙනස ලංකාවේ පාක් වලට සාපේක්ෂව. ඉතින් මාර ෆ්‍රීඩම් එකක් තියෙනවා මේ රටේ. ඕනම කෙනෙක්ට පුළුවන් මේවා යූස් කරන්න. රාංචියක් නෑ. ඉතින් කවුරුත් මුත් කියන්නේ නෑ. කවුරුත් අපේ දිහා බලන්නේ නෑ.
අපේ පාඩුවේ අපි වැඩේ කරලා යන්න තමයි තියෙන්නේ. එහෙනම් guys අපි ආයෙ දවසක හමු වෙමු. ඉතින් මේක තමයි අද මගේ වීඩියෝ එක. ට්‍රේන් එකකුත් යනවා. එහෙනම් guys අපි ආයෙ දවසක හමු වෙමු. එතන ඔයාලට හැමෝටම ජය වේවා.